ඔය ඔයගොල්ලෝ ආදරය කරනකොට දුක වැඩි අයට සංවේදීයට ආදරය කරන්න බෑ වැඩි දුර ඒගොල්ලෝ ඉන්න කැමති නෑ අතහැරලා යන්න. අයි සංවේදී වැඩි දැනෙනවා වැඩි. මං කියන දේ බලන්න අත්දැකීම් ඇති ජීවිතේ දැනෙනවා වැඩි. එතකොට අතාරින්න ඉතාම ආසන්නයි. එතකොට කල්පනා කිරීම, විමර්ශනය කිරීම, දැනීම අනික දුක වැඩි කාටේ? දුක වැඩි සංවේදීයයි. ඒතර අත්තරින් ආස කවුද? දුක වැඩි කට. අයි සංවේදී වැඩි දැනෙනවා වැඩි. ඒ සංවේදී අය තමයි හොඳට කල්පනා කරන්නේ. ඒගොල්ලෝ තමයි හොඳට දැනෙන්නේ. දැන් ওই බුද්ධ ආගමේ උගන්වන ගොඩක් දේවල් සංවේදීකමත් එක්ක සම්බන්ධයි. අවලෝකිතේශ්වර ඒ සංවේදී කෙනෙක්. කියන්නේ ආඬනෝනේ යමතිස්සෙම ඉන්න ගම. ඒගොල්ලෝ නිවනට ළඟයි. නිවනට ලඟ වෙන්නේ ඒක. අපි දැන් ඔයා සංවේදී වැඩි නම් මම බණ කියනකොට තවත් සංවේදී වැඩි කරන්නද සංවේදී අඩු කරන්නද? දැන් මැදට එන්න නම් මම මොකද කරන්නේ? වැඩි නම් අඩු කරන්න. ආන්න සංවේදී අඩු කරෙන්න නම් සංවේදී කරන්න.